සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම Gold Hub channel එකට. ඉතින් අපි අද කියන්න යන්නේ කොහොමද 20.25 අප්ඩේට් එකෙන් පස්සේ හරියට 1xbet account එකක් හදාගන්න කියලා. අපි මුලින්ම කරන්න ඕනේ අපේ web browser එකට ගිහිල්ලා 1xbet කියලා search කරගන්න ඕනේ. ඒ විදිහට search කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ result එකක් තමයි එන්නේ. අපි මෙන්න මෙතන දින පළවෙනි result එක උඩ click කරලා ඉස්සරහට යන්න ඕනේ. ඒ විදිහට ඉස්සරහට යද්දි මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙන්න මෙතනදී registration කියන එක යටතේ අපේ country එක අනිවාර්යෙන් ශ්‍රී ලංකාව තියෙනවද බලන්න ඕනේ. ඊටත් පහළින් අපේ currency එක අනිවාර්යෙන් LKR තියෙනවද බලන්න ඕනේ. එහෙම නැත්නම් මෙන්න මෙතනින් අපි adjust කරගන්න ඕනේ. ඊට පහළින් තියෙනවා මෙන්න මෙතන enter the promo code කියලා තැනක්. අන්න එතනදී අනිවාර්යෙන් promo code එක විදිහට max LK කියලා ඔක්කොම අකුරු capital වලින් දෙන්න. මම මේ විදිහට මේ promo code එක දෙන්න කියන්නේ අනිවාර්යයෙන් අපි promo code එක දුන්නම අපි දාන deposit එක double වෙනවා වගේම ඊට අමතර වෙන bonus ලබා ගන්නත් අපි මේ registration එකේදී promo code එක දීලා තියෙන එක අනිවාර්යයි. ඊට පස්සේ අපි මෙන්න මෙතනදී register කියන බටන් එක දෙන්න ඕනේ. ඉතින් register කියන බටන් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට අපේ username එකයි password එකයි අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී අනිවාර්යෙන් username එකයි password අපි save කරගන්න ඕනේ. මේ විදිහට username එකයි password එක save කරගන්න කියන්නේ අනිවාර්යෙන් අපි username එකයි හරි password එක හරි නැති වුණොත් අපිට හදිස්සියවත් අපි මේ account එකෙන් log out වුණොත් අපිට ඒක log වෙන්න අනිවාර්යයෙන්ම username එක හරි password එක හරි තියෙන එක අපිට ඉතාම වැදගත් වෙනවා. හරි මේ විදිහට අපේ account එකේ register වෙලා ඉවරයි. දැන් අපි කරන්න ඕනේ අපේ account එකේ ඉතුරු security setting ටික හදා ගන්න ඕනේ. අන්න එතනදී අපි මුලින්ම කරන්න ඕනේ අපේ මේ personal profile කියන තැනට ගිහිල්ලා අපි ඒ ටික fill කරගන්න ඕනේ. මේ විදිහට personal profile වලට ගියාට පස්සේ අපේ account number එක බලා ගන්න පුළුවන්. ඊට වගේම password එක බලා ගන්න පුළුවන්. මෙතනදී වුණා අපිට password එක change කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන අපේ contact details වලට අපි අනිවාර්යෙන් phone number එක නැත්නම් email එක දෙන්න ඕනේ. මම නම් කියන්නේ මෙතනදී අනිවාර්යයෙන්ම අපි email එක දෙන්න ඕනේ. ඊටත් පහළින් තියෙනවා අපේ surname එක. surname එක දුන්නාට පස්සේ අපේ first name එකයි අපේ උපන්දිනය අහලා තියෙනවා. ඊට පස්සේ අපේ උපන් නගරය අහලා තියෙනවා. ඊට පහළින් අපේ document number එක ඉල්ලනවා. ඒ කියන්නේ අපේ ID number එක. ඊට පස්සේ අපේ document issues day කියන්නේ අනිවාර්යෙන් අපි මෙතන දෙන්න ඕනේ. අපේ ID එකේ නිකුත් කරපු දිනය තියෙනවා. අන්න ඒක දුන්නාට පස්සේ ඒ විදිහට අපේ ID එක නිකුත් කරපු දිනය දුන්නාට පස්සේ අපේ මෙතන country එක ශ්‍රී ලංකා ලොක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ permanent register address එක විදිහට අපේ address එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපේ male ද female ද කියලා අහලා තියෙනවා. අපි ඒක හරියට දුන්නාට පස්සේ මෙන්න මෙතනදී අපේ save කියලා තැනක් තියෙනවා. අපි මේ විදිහට save දුන්නාට පස්සේ අපි ආයෙ එනවා අපි ඉතුරු security setting ටික හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට උඩට ඇවිල්ලා ඉවර අපි security වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන security setting ටික හදා ගන්න ඕනේ. හරි මේ විදිහට හැදුවට පස්සේ අපේ account එක හරියට හදාගෙන ඉවරයි. දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් වට අරන් එනවා මේ account එකට කොහොමද හරියට deposit එකක් දාගන්නේ. ඒ වගේම අපි දෙනවන සල්ලි ගන්න කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.